ඉරාන පාර්ලිමේන්තුව හෝමුස් සමුද්‍ර සංධිය වසා දැමීමට අනුමැතිය දී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. කෙසේ වෙතත් අවසාන තීරණය ගනු ලබන්නේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලය විසින් බවයි එම මාධ්‍ය සඳහන් වෙන්නේ. හෝමුස් සමුද්‍ර සංධිය ලෝකයේ තෙල් ප්‍රවාහනයේ ඉතාම වැදගත් මාර්ගයක් වන අතර ලෝකයේ සමස්ත බොරතෙල් වෙළඳාමෙන් 20%ත් 25% අතර ප්‍රමාණයක් මෙම සමුද්‍ර සංධිය හරහා සිදු කරනු ලබයි. මැද පෙරදිග තෙල් නිපදවන රටවල් වන ඉරානය, ඉරාකය, කුවේට්, බහරේන්, කටාර්, එක්සත් අරාබි එමිර් රාජ්‍යය සහ සෞදි අරාබියට අයත් නැව් ජාත්‍යන්තර මුහුදු සීමාවට පිවිසෙන්නේ මෙම කලාපය හරහායි. එම නිසා මෙම සමුද්‍ර සංධිය අවහිර වුවහොත් ගෝලීය තෙල් සැපයුමට විශාල බලපෑමක් ඇතිවිය හැකි අතර තෙල් මිල ඉහළ යෑමටද කරුණක් වනු ඇත.